විශේෂයෙන්ම සම්බන්ධ වෙන්නේ කන්ටේනර්ස් 323ක් ගැන දැන් ඊයේත් අර්ජුන මන්ත්‍රීතුමා මෙතන කතා කරා. එතුමා කිව්වා මේකේ අවියා ප්‍රභාකරන්ගේ අවියාය දාවයි කියලා. ඒක නිදහස් කරුවේ ඒ කමිටුවේ සභාපතිතුමා තමයි අපේ බිමල් රත්නායක මැතිතුමා. මම ඉල්ලන්නේ දැන් මේ වගේ ගරු කතානායකතුමා මේක වෙලාවත් මම මේ හොඳට කියන්නේ මම මේ කාරණේ. දැන් මේ කොමර්ෂල් හබ් ඔපරේෂන්ස් යන ආයතනයක් අපේ ලංකාවේ වරාය. ගරු මන්ත්‍රී ඉන්න මට විනාඩියක් දෙන්නකෝ. එතකොට කස්ටම් එකේ මේ වගේ තත්ත්වයක් තියෙනවා. දැන් කරු කතානායකතුමා සමහර වෙලාවට අපි දකිනවා ලංකාවට චොක්ලට් අරන් එනවා. අරන් ඇවිල්ලා ඔය ඒ චොක්ලට් වල වෙන මේක වෙනස් කරලා ලංකාවේ විකුණනවා. මම අහන්නේ ඒකයි. මට මේක අහන්න දෙන්නේ. ගරු මන්ත්‍රීතුමා ආයෙත් මේ අහන්නේ අර ප්‍රශ්නෙට අදාළව නෙවෙයි. පැහැදිලිව අදාළ ප්‍රශ්න නෙවෙයි. ගරු කතානායකතුමා. ගරු සභානායකතුමා. ගරු මේක අහන්න දෙන්නකෝ. කරුණාකර මේ දැන් මම ස්ටාර් කරුණාකර කෙටියෙන් නෙවෙයි ප්‍රශ්නෙට අදාළව අහන්න. ඒකට අදාළව අහන්න. එහෙනම් ඔබතුමා මට අදාළව අහන්න. එහෙනම් ඔබතුමා මට ලියලා දෙන්නකෝ අතුරු ප්‍රශ්නේ. අතුරු ප්‍රශ්නේ මේ ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවානේ. ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙට අදාළව ඔබතුමා මට ලියලා දෙන්න. මම ලබන සතියේ ප්‍රශ්නෙට දාලා අතුරු ප්‍රශ්නේ ලියලා දෙන්න. මේ 10 වෙනි පාර්ලිමේන්තුව මේ 8 වෙනි පාර්ලිමේන්තුවත් 9 වෙනි පාර්ලිමේන්තුවත් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා. මතක තියාගන්න. නෑ කරුණාකර මේ 10 වෙනි පාර්ලිමේන්තුව අහන්න පුළුවන් ප්‍රශ්නෙට අදාළව විතරයි අතුරු ප්‍රශ්න දෙක. මතක තියාගන්න. නෑ මේ පැහැදිලිව නෑ කියවන්න ගරු සභානායකතුමා අතුරු ප්‍රශ්න දෙක මට තේරෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමාලා සිංහල තේරෙනවද කියවන්න අරු කතානායකතුමා ගරු සභානායකතුමා ගරු මන්ත්‍රීතුමා ගරු කතානායකතුමනි මම කියන්නේ කරුණා කළා මේකේ නිවැරදි තොරතුරු ටික ඉදිරිපත් කරන්න. එතකොට මේ ආණ්ඩුවට මේ තියෙන චෝදනාවෙන් ගැලවෙන්න පුළුවන්. අපි මේක ඉල්ලපුවාම ගරු කතානායකතුමා වෙන තොරතුරු දීලා තියෙන්නේ. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේක ගෙනාපු කස්ටම් හවුස් ඒජන්ට්ගේ නම අපිට දෙන්න. ආපු පෝට් එක දෙන්න. දායසේකර මන්ත්‍රීතුමා ඔබතුමාට අහන්න පුළුවන් මේ ප්‍රශ්නට අදාළව ප්‍රශ්නයක් විතරමයි. එහෙම නැත්නම් මම ඔබතුමා නතර කරනවා. මේ ප්‍රශ්නට අදාළ ප්‍රශ්නයක් අහනවද? ඉන්නකෝ මයික් එක මම ඇහුවේ වෙන එකක් නෙමෙයි. ඇමතිතුමා කැමතිද මේ දෙවෙනි අතුරු ප්‍රශ්නෙට උත්තර දෙන්න? මම මේක අහන්නේ මේ ගරු කතානායකතුමනි අද ශෝක ප්‍රකාශ කරන දිනය වෙන් වෙලා තියෙන්නේ. මෙතන ගැලරි එකේ මන්ත්‍රීවරුන් 4 දෙනෙක්ගේ පවුල් ඇවිල්ලා තියෙනවා. අදුම තරමේ ඒ පවුල් වලට ගෞරවාන්විත විදියට මෙතන හැසිරෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මෙතන සංදර්ශන පවත්වන්න මේ වෙලාව ගත කරන්න අපි වෙන දවසක් යොදාගමු. අද සිකුරාදා දවසේ මේ පවුල් ඇවිල්ලා ඉන්න වෙලාවේ අඩුතරමේ මේ පවුල් වලට ගෞරවාන්විත විදියට හැසිරෙන්න කියලා මම ඉල්ලීමක් කරලා තියෙනවා. මෙතන දරුවන් ඉන්නවා. මේ දරුවන් කන්දක වහගෙන ඉන්නවා මම දැක්කා. මේකට ප්‍රශ්නට අදාළව පාර්ලිමේන්තුවේ ගෞරවය වෙනසෙන විදියට දේශපාලනය කරන්න එපා කියලා තමයි ගරු කතානායකතුමනි මම ඉල්ලා සිටින්නේ. වෙලාව අරගෙන මොනවා හරි අපිට රටේ වැදගත් ප්‍රශ්න අහන්න අපි සියලු දෙනා බැඳී ඉන්නවා. නමුත් අද සිකුරාදා දිනේ මේ පවුල් ඇවිල්ලා තියෙන්නේ ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන්. ඒකට වෙන් කළා තියෙන කාලේ මේ විදියට නාස්ති කරන්න දෙන්න එපා ගරු කතානායකතුමනි. බොහොම ස්තුතියි. ගරු දායසේකර මන්ත්‍රීතුමා කිසියම් වෙලාවක වෙලාව වෙනස් කරලා නැහැ. 10 මාරයි 11 වෙනකල් අපිට පුළුවන්. ගරු ඒ නිසා එතුමන්ලට තියෙන ගෞරවය අපේ තියෙනවා. ඒ වෙනුවෙන් අපි ශෝක ප්‍රකාශ කරනවා. කරුණා කරලා ගරු කතානායකතුමා මම ඊටාම් පැහැදිලිව අපේ මන්ත්‍රීතුමාගෙන් ඇහුවේ මේ කන්ටේනර් 323 ගැන විශාල අර්බුදයක්. දැන් රටටම කියනවා ප්‍රභාකරන්ගේ අවියායද කරනවා කියලා මේකේ. ඔබතුමා මේ අදාළ ප්‍රශ්නෙට අදාළ අතුරු ප්‍රශ්න නෙවෙයි යන්නේ. ගරු සභානායකතුමා ඒ පිළිබඳව මම කලින් මන්ත්‍රීතුමාත් ඒ ප්‍රශ්න ගැන අහුවා. මෙතුමා මම හිතන්නේ CID එකට ගිහිල්ලා කැඳවලා තියෙනවා. මෙතුමා උත්තර දෙන්න තියෙනවා. මෙතුමා තමයි ගැන දන්නේ මට වඩා. ඒ නිසා ඒ පරීක්ෂණ වලින් ඔප්පු කරගන්න එතකොට පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව දැනගන්න පුළුවන්කම තියෙයි. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා සාක්ෂි දුන්නා නම් හරි. ගරු නලින් බණ්ඩාර මෙතුමා තමයි ඒවා දන්නවා කියලා කිව්වේ. ගරු නලින් බණ්ඩාර ජයමා මහතා කර්මාන්ත සහ ව්‍යවසායගත සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට ගරු සුනිල් නඳුනත් එමෙතුමාගේ මේ ප්‍රශ්නය අහනවා. බොහොම ස්තුතියි. මම හිතන්නේ දැන් සීනි ප්‍රශ්නයක් හින්දා මේක ටිකක් කූල් ඩවුන් වෙයි වගේ. පළවෙනි ප්‍රශ්නේ පිළිතුර
ශ්‍රී ලංකාව රජය සතු සීනි සමාගම් සංඛ්‍යාව කොපමණද? 4ක්. ඒවායේ නම් 2 ශ්‍රී ලංකා සීමා සහිත ලංකා සීනි පුජ්‍යලික සමාගම, ගල්ඔය වැවිලි පුජ්‍යලික සමාගම, සීමා සහිත හිඟුරාණ සීනි කර්මාන්ත සමාගම දැනට ක්‍රියාත්මක අධීරයේ පවතින්නේ නැහැ. කන්තලේ සීනි සමාගම දැනට ක්‍රියාත්මක අධීරයේ පවතින්නේ නැහැ. ඊට පස්සේ ඒකේ තුන්වෙනි කොටස දැනට ආනයනය කරලා තියෙන සීනි පිළිබඳව විස්තරයක් ඔබතුමා අහනවා. ශ්‍රී ලංකා රේගුව මගින් ලබාගත් තොරතුරු ඇමුණුම එකේ මම සභාගත කරන හැන්සාඩ් වාර්තාවට ඇතුල් කරන්න කියලා ඉල්ලා හිටන කරු කතානායකතුමනි. මේකේ වැදගත් දේ සීනි අපේ රටේ ජනතාව කොච්චර ආනයනය කරලා පාරිභෝජනය කළාද කියලා දැනගන්න මම කියන්නම්. 2024 අවුරුද්දේ අපි සීනි කිලෝ කෝටි 56.4ක් ආනයනය කළා තියෙනවා. ඒ කියන්නේ මිලියන 564ක් කිලෝ. ඊට පස්සේ ඒකට වියදම් කළා තියෙනවා අපි බිලියන 112ක්. 2025 ජනවාරි පෙබරවාරි මාස දෙකේ විතරක් අපි දැනට තියෙන වාර්තා අනුව සීනි කිලෝ කෝටි 14ක් අපි ආනයනය කළා තියෙනවා. මිලියන 140ක්. ඒකට වියදම් කළා තියෙනවා බිලියන 24ක්. මිලියන 24,757ක්. මේක මම අවුරුදු 2022 ඉඳලා 2025 ජනවාරි පෙබරවාරි දක්වා සියල්ලම හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා. ඊට හතරවෙනි කොටස දැනට විකුණාගත නොහැකිව රජයේ සතු කර්මාන්ත ශාලාවල පවතින සීනි ප්‍රමාණය සහ එතනෝල් ප්‍රමාණය මෙතුමා අහලා තියෙනවා. ගල්ඔය වැවිලි පුජ්‍යලික සමාගම අපේ සීනි තියෙනවා 2025 3.3 මාර්තු 3ට මෙට්‍රික් ටන් 6000ක්. එතනෝල් තියෙනවා 20 ලක්ෂයක් මිලියන 2ක්. ලක්ෂ 20ක්. ඊට පස්සේ සීමා සහිත සීනි පුජ්‍යලික සමාගමේ තියෙනවා අපේ ලංකා එකේ මෙට්‍රික් ටොන් 17696ක් පැල්වත්ත සහ සෙබනගල. එතනෝල් ප්‍රමාණය තියෙනවා ලීටර් 3,50,000ක්. එකතුව ගත්තොත් දෙකේම සීනි මෙට්‍රික් ටොන් 23696යි එතනෝල් 23,50,000යි ලීටර්. ඊට පස්සේ පස්වෙනි කොටස ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගතහයි ක්‍රියාමාර්ග අහල් තියෙනවා. ප්‍රධාන වශයෙන් අස්වැන්න වැඩි කිරීම සඳහා නව ප්‍රදේශවල වගාව පුළුල් කිරීම, ගල්ඔය පුජ්‍යලික වැවිලි සමාගම යටතේ හෙක්ටයාර 1000ක හුදකලා උක් බීජ තවාණක් ස්ථාපිත කිරීම, නව වගා ක්‍රම හඳුන්වා දීම, ලැඩර් රින් පිට් කියන ආකාරයේ වගා ක්‍රම. පහත සඳහන් ක්‍රියාමාර්ග මගින් අස්වැන්න වැඩි කිරීමට අපි යෝජනා කරනවා ගරු කතානායකතුමනි. ඒකාබද්ධ වල් පැලෑටි කළමනාකරණය, පලිබෝධ හා රෝග පාලනය, ඒකාබද්ධ පාංශු පෝෂක කළමනාකරණය, වඩා සුදුසු ප්‍රබෝධ තෝරා ගැනීම, pH අගයන් සිතියම්ගත කිරීම, නිවැරදි වගා ක්‍රම භාවිතය, පොහොර අපතේ යෑම අඩු කිරීම, නව වාරික ක්‍රම හඳුන්වා දීම, ඩිප් ඉරිගේෂන්, ජෛව පොහොර වැඩි දියුණු කිරීම, උදාහරණ ගෝල්ඩන් වොෂ්, ලික්විඩ් ෆර්ටිලයිසර්, බයෝචියර්, බ්ලැක් ගෝල්ඩ්, growth promoter, soil conditioner ආදී වශයෙන්. නවෝත්පාදන හඳුන්වා දීම, යාන්ත්‍රික පිහිට සිටුවීම් ක්‍රම, සයිලේජ් සකස් කිරීම, කොම්පෝස්ට් ඇප්ලිකේටර්, පාංශු කැනීම් යන්ත්‍රය, නිර්වද්‍ය කෘෂි කර්මාන්තය. මේ කියන යෝජනා අපි ඉදිරිපත් කළා තියෙනවා. කර්මාන්තය ශාලා පුළුල් කිරීමේ කටයුතු අපි කරන්න බලාපොරොත්තු වෙනවා. දිනකට උක් ටන් 2500කින් ධාරිතාව වැඩි කිරීම, සීනි උකහා ගැනීමේ ප්‍රතිශතය 108 දක්වා වැඩි කිරීම, වසරකට සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටන් 54000 දක්වා වැඩි කිරීම. ඊට 6 වෙනි ප්‍රශ්නෙට උත්තරය තමයි ඔබතුමාගේ 6 වෙනි ප්‍රශ්න ඔබතුමා අහලා තියෙන්නේ 5 ඊළඟ සීනි කර්මාන්තයේ තිරසාර සාහිත්‍ය විකුණුම් වැඩි කිරීම, 7 සීනි කර්මාන්ත ශාලා අලුත් වැඩියාකට නව උපාංග ලබා දීම කටයුතු කිරීම. අර යෝජනා යටතේ තියෙන ඒවා. ශ්‍රේෂ්ඨ නිලධාරීන් විසින් උග්ගොවි මහතුන් හට වගාවේ තාක්ෂණික දැනුම ලබා දෙන අතර එමගින් ප්‍රශස්ත අස්වැන්නක් ලබා දෙනින්. නොවේසේ නම් මේ මන්ද කියන එක අදාළ නොවේ. ඔබතුමාගේ විපක්ෂ නායකතුමාම ওই ප්‍රශ්න ටික පහුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ඇහුවා. ඒවට මම සවිස්තරාත්මක උත්තරයක් දුන්නා. මම ඒක නැවත වතාවක් ඔබතුමාට කියන්නම්. ඔබතුමා අහපු ප්‍රශ්නේ දින වැදගත්ම කොටස අපිට මෙට්‍රික් ටන් 2000ක් 3000ක් කල්ලිකුත් වෙච්ච ඒවා නැහැ. එහෙම කල්ලිකුත් වෙච්ච ඒවා තියෙනවා නම් තියෙන්න පුළුවන්කම තියෙන්නේ අපිට මුදල් ගෙවලා මිලදී ගත්ත අය අපේ බයස්ලා අපේ ගබඩාවලම ඒගොල්ලෝ නිදහස් කරගන්න නැතුව තියෙන තොග. පහුගිය කාලවල තියෙනවා. එහෙම තොග ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒක අපේව නෙමෙයි. ඒවා ඒගොල්ලෝන්ගේ ඒවා. අපේ ගබඩාවල ඒගොල්ලෝ තියලා තියෙනවා. ඒගොල්ලෝ මුදල් ගෙවලා තියෙන හැබැයි. ඒගොල්ලෝ නිදහස් කරගන්න නොගියපුවා තියෙන්න පුළුවන්. එහෙම නැතුව මේ අස්වැන්න මේ කන්නේ අපි ගත්ත ඒවා අලුත් නිෂ්පාදන.
ඒවා කොහෙත්ම කල්ලිකුත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සීනි අවුරුදු දෙකමාරක් විතර තියන්න පුළුවන්. එහෙම වෙන භාණ්ඩ වගේ කල්ලිකුත් වෙන්නේ නැහැ. ඒකින්ද ඒ තියෙන්නේ පරණ අපේ ගණුම් කරුවන් විසින් ගත්ත ඒවා ඒගොල්ලොන්ගේ ඒවා නිදහස් කර නොගෙරිච්චා අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට මුදල් ගෙවලා තියෙන්නේ. ඒක තමයි ඔබතුමාගේ ප්‍රශ්නේ තියෙන වැදගත්ම කොටස. අනිත් කාරණා සම්බන්ධයෙන් ගත්තොත් අපි දැන් වෙළඳපොළ සැලැස්මක් හදලා තියෙනවා. අද හවසත් අපේ සියලුම ගණුම් කරුවන් අපි හම්බ වෙනවා. අපි මේ පාර්ලිමේන්තුවට ඉතා පැහැදිලිව කිව්වා අපි 200+ වැට් වලට තමයි දෙන්නේ. ඊට වඩා මිල අපේ මට්ටම. මිල අඩුවීමක් සිද්ධ වුණා පහුගිය කාලේ. හේතු දෙකක් තියෙනවා. එකක් සුදු සීනි ආනයනේ දැන් මම කිව්වනේ. මේ ටොන් බිලියන ගාණක් රුපියල් වලින් ගෙවලා තියෙන්නේ ටොන් මිලියන ගාණක් ගෙවලා තියෙන්නේ සුදු සීනි. එතකොට සුදු සීනි අස්සේ දාලා දුඹුරු සීනි ගේන හැකුත් තියෙනවා. එක වෙලාවක අහු වුණා කස්ටම් එකේදී අපේ උපරේෂණ ආයතනයට ගිහිල්ලා කස්ටම් එකට කිව්වා මේක දුඹුරු සීනි ගෙනලා තියෙන සුදු සීනි නෙමෙයි කියලා. හැබැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ගිහිල්ලා බලලා කිව්වා නෑ මේවා සුදු සීනි හැටියට විකුණන්න කියලා. ඒ කාලේ වෙලා තියෙන හැම එකක්. ඒ කියන්නේ දුඹුරු සීනි ගේනවා සුදු සීනි හැටියට විකුණනවා. දැන් එහෙම බෑ. දැන් මේ අපේ වෙළඳාමතුමත් එක්කත් මම කිව්වා ප්‍රමිති ආයතනයේ ගිහිල්ලා චෙක් කරන්න ඕන උපරේෂණ ආයතනයේ සහතිකත් එක්ක. ඊට පස්සේ කරන්නේ එහෙමයි. ඒ වගේම මම රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමාත් එක්ක සාකච්ඡාවක් කළා සියලු මේවා අල්ලනවා. ඊට පස්සේ සුදු සීනි ඇස්සේ දුඹුරු සීනි ගේන්නත් බෑ. හාල් මිටි ඇස්සේ සීනි ගේන්නත් බෑ. ඒවා ගෙනාවොත් අල්ලනවා අපි පුජ්‍යලිකව ගිහිල්ලා. ඒක හින්දා ඊට පස්සේ ඒවා බෑ. ඊට පස්සේ එතනෝල් වලට අපි තීරණයක් කරන් තියෙනවා අපේ එතනෝල් නිෂ්පාදනය කරන සියලුම වැවිලි සමාගම්. ඇතිමලේ ගල්ඔය අපේ පැල්වත්ත සෙවණගල තමයි එතනෝල් හදන්නේ. අපි රුපියල් 800 තමයි අපේ අවම මිල. අපි එක තීරණයක් කරන් තියෙනවා. ඊට වඩා දෙන්නේ නැහැ. ඩිස්ටිලරිස් කරන හැම කම්පැනි එකකම අපි කියලා තියෙනවා ඕගොල්ලෝ ගන්නව නම් 800ට ගන්න. ආනයනය කරන්න දෙන්නෙත් නැහැ. එච්චරයි අපේ තීරණය. ඒකින්ද මම හිතනවා ගොවියන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැනටත් අපි කිසිම ගොවියෙක්ගෙන් 10000ට වඩා අඩු කරලා නැහැ. පඩි අඩු කරලත් නැහැ. සේවකයන්ට ගෙවනේම අඩු කරලත් නැහැ. ඒකින්ද මේක මේ මම ආයෙත් කියනවා ප්‍රශ්නයක් නැති ප්‍රශ්නයක්. සීනි වලට ප්‍රශ්නයක් වෙලා නැහැ. අපි වෙළඳපොලේ හදන්නේ 108යි. හැබැයි 1993 මං ඊයේ ගිහිල්ලා බැලුවා කන්තලේ ෆැක්ටරි වැඩ කර ඉන්නකොට වහලා තියෙනවා. ප්‍රේමදාස පුංචි ප්‍රේමදාස මහත්තයාගේ ලොකු ප්‍රේමදාස මහත්තයා ෆැක්ටරි වැඩ කර ඉන්න වෙලාවේ වැහුවා. වැහලා සුමනසේකර කියලා කෙනෙකුට විකුණා. එයා වාහන ටිකක් අරන් ගියාද වාහනත් යකඩ බවටපත් වෙලා තියෙනවා. ෆැක්ටරියේ තියෙන ඔක්කොම දේවල් වැඩ කර ඉඳද්දි නතර කරා. ඒ වගේ තීරණ අපි ගන්නෙ නැහැ. එහෙම තීරණ ගත්තොත් ගල්ඔයට පැල්වත්තට සෙවණගලටත් වෙන්නේ ප්‍රේමදාස අප්පොච්චි කරපු වැඩේම තමයි. බොහොම ස්තුතියි. දැන් ඇමතුමා අද පැවසුවා මේ එතනෝල් මිල රුපියල් 800කට වැඩි කරනවා කියලා. දැන් මේක දැනට මේ වෙනකම් පැවති ගාන 550යි. දැන් 475යි. දැන් මේක මෙච්චර ගුණයකින් වැඩි කරාම මේක විශේෂයෙන්ම මේක කරන්න ඔබතුමා මේ අපේ රජයේ සීනි සමාගම වල පාඩුව මකා ගන්න. හරි මේ වගේ දෙයක් කරන්න ගියාම මේකේ අතුරු ප්‍රශ්න කීපයක් මතුවෙනවා. විශේෂයෙන්ම දැන් එතනෝල් මේ මිල මෙහෙම වැඩි කරාම වෙළඳ පොලේ මත්පැන් වල මිල වැඩි වෙනවා. වැඩි වුණාම අනිවාර්යයෙන් මේකට සාපේක්ෂව කසිප්පු නිෂ්පාදනය වැඩි වෙනවා. කසිප්පු නිෂ්පාදනය වැඩි වුණාම රජයට ලැබිය යුතු සුරාබදු ආදායම අඩු වෙනවා. අපි ආදායම ඉලක්ක අපිට සපුරා ගන්න බැරි වුණා. මේක පිළිබඳව මම ළඟදී කමිටු ඔන් පබ්ලික් ෆයිනෑන්ස් එකේ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් මේ ප්‍රශ්නේ ඇහුවා. ඉතින් ඔබතුමා මේක මේ අවදානම් තත්ත්වය මතක තියාගෙන තමයි කරන්න ඕනේ. මේක එක්කෝ මුදල් අමාත්‍යාංශ එක්ක මේක කතා කරලා මේ ඉලක්කයන් සපුරා ගැනීමට තියෙන මේ ප්‍රශ්න පිළිබඳව හරියට අවබෝධ කරගෙන මේව කරන්න. එකපාරම මෙහෙම කරාම අනිත් ප්‍රශ්න වහගන්න මේක කරාම ඒක ප්‍රශ්නයක් වෙනවා ඇමතුමා. මන්ත්‍රීතුමා මතු කර කාර්ය ඉතා වැදගත්. මම ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒක මතු කරපෙක් ගැන. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතනෝල් ලීටරේ 1500ට 1700ට තියෙන කොටත් අරක්කු බෝතලේ ගාන වෙනස් වුන්නේ නැහැ. අරක්කු කම්පැනි විසින් 1500ට තියෙන කොටත් අරක්කු බෝතලේ විකුණා 3500ට 4000ට. දැන් 475ට අඩු කරලා තියෙන කොටත් අරක්කු බෝතලේ ඒ ගානමයි. එතකොට මොකද ප්‍රශ්නේ? 475ට අරක්කු එතනෝල් ලීටරයක් ගත්තම එතනෝල් ලීටරයකින් හදන්න පුළුවන් අරක්කු බෝතල් 3ක්. ඔබතුමා විශ්වාස ගන්න
90 ස්ප්ලිට් එකෙන් හදන්න පුළුවන් අරක්කු බෝතල් 3ක් 140ට 35ට අඩු කරනකොට. එතන 475 එතනෝල් ලීටර් අරගෙන අරක්කු බෝතල් 3ක් හදන්න පුළුවන් නම් අරක්කු කොච්චර අඩුවට දෙන්න පුළුවන්ද? හැබැයි ඒ දෙන්නේ 4000ට ගල් අරක්කු බෝතලේ. අර චාමර සම්පත් මන්ත්‍රීතුමා ඉන්න මන්ත්‍රීතුමාගෙන් අහගන්න විස්තරේ. එයා ඒ දවස්වල මේකට ෆයිට් කරා. එතකොට අපි කියන්නේ 475ට ගත්තත් වැඩි කරේ අඩු කරේ නැත්නම් අරක්කු. ඒගොල්ලන්ට 800 උණයි කියලා පාඩු වෙන්නේ නැහැ. ඩිස්ටර්විස් කම්පැනි වලට පාඩු වෙන්නෙත් නැහැ. අරක්කු මිල වැඩි කරන්න ඕනෙත් නැහැ. ඒ වගේම මම ඔබතුමා කියන දේ පිළිගන්නවා. කසිප්පු කරිඤ්ඤං දවසකට ලීටර් 2 ලක්ෂයක් පරිහරණය කරනවා මේ රටේ. ඒක නතර කරන්න තමයි අපි නිතරම කිව්වේ ගල්ඔයට ඇතිමලයට වගේ සුගර් නිෂ්පාදනය කරන මොලාෂස් හදන ආයතන වලට ලයිසන් එක දෙන්න කියලා අඩු මිලට අරක්කු බෝතලයක් හදන්න. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මම මේක පිළිබඳව ගරු ජනාධිපතිතුමාට වාර්තාවක් දෙනවා. මුදල් අමාත්‍යාංශයේ ඉන්නවා සමහර නිලධාරීන් දෙන්නේ 3 දෙනෙක්. හැමෝම නෙමෙයි. මං හැමෝටම නිසි ගෞරවය සහිතව කියන්නේ. දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා මේ අරක්කු කම්පැනි වලින් සල්ලි ගන්න. හරිද? ඒක මම හෙට අනිද්දාට හෙළිදරව් කරනවා හකිම් මන්ත්‍රීතුමා. ඒගොල්ලෝ කරන්නේ රටේ තියෙන මේක පාලනය කරන්න දෙන්නේ නැත්තේ මේ බිස්නස් එකේ ඉන්න කට්ටිය. ඕගොල්ලෝගේ දේශපාලන චර්යාවන් අනුව ඉතිහාසයේ හැදිච්ච වැරදි තියෙනවනේ. ඒ වැරදි ටිකක් අමාරුයි නිවැරදි ගන්න. ඔබතුමාගේ නෙමෙයි සමාවෙන්න. මේ ওই පැත්තේ ඉන්න ක්‍රමේ. ওই පැත්තේ ඉන්න ක්‍රමයට වඩා මේ පැත්තේ ඉන්න ක්‍රමේ වෙනස්නේ. ඒ වෙනසට තාම ගැලපෙන්න බැරි කට්ටිය ඉන්න කිහිප දෙනෙක්. අන්න ඒක නිසා වෙච්ච ප්‍රශ්නයක් මේ තියෙන්නේ. නැත්තම් මේක නිවැරදි ගන්න පුළුවන්. මේක නිවැරදි ගන්නම ඕන. මේක නිවැරදි කරේ නැතොත් මේ කර්මාන්තෙත් ඉවරයි. සීනි කර්මාන්තෙත් ඉවරයි. මට තියෙන්නේ තීරණ දෙකෙන් එකයි. එක්ක ගොවියන්ට ගෙවන ප්‍රමාණය අඩු කරන්න ඕන. නැත්නම් එතනෝල් මිල වැඩි කරන්න ඕන. ඈ? හරි කියන්නේ. බයෙන්න බෑ. හරි. දෙරාද? ගොවියන්ට ගෙවන ප්‍රමාණය අඩු කරන්න බෑ. සේවකයින්ට ගෙවන ප්‍රමාණය අඩු කරන්න බෑ. එහෙනම් වැඩි කරන්න තියෙන්නේ එතනෝල් මිල. 475 800 කරා කියලා කිසි කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අරක්කු මිල වැඩි කරන්න ඕනෙත් නැහැ. සපෝට් එකක් දෙන්න චාමර මන්තුමා. ගරු මන්ත්‍රීතුමා. සවුත් අප්‍රිකාවෙන් ගේන්න පුළුවන් එතනෝල් රුපියල් 70ට. හැබැයි සවුත් අප්‍රිකාවෙන් 70ට ගේන එක නෙවෙයි ප්‍රශ්නේ. එක්කෝ බොන එකාට බොණ්ඩ දෙන්න ඕනේ, එක්කෝ සීනි කර්මාන්තශාලාව දියුණු කරන්න ඕනේ. දෙකක් තියෙනවා මෙතන. සවුත් අප්‍රිකාවෙන් ගෙනාව බෝතලේ 2000ට දෙන්න පුළුවන්, 1500ට දෙන්න පුළුවන්. එතකොට අරක්කු බොන මිනිස්සුන්ට හොඳයි. ඒ කියලා සීනි කර්මාන්තශාලා ටික වහන්න බෑ. ඇමතුමා 1200ට ගිය දරේ අපේ ආණ්ඩුව කාලේ එතනෝල් 1200ට දුන්නේ. හැබැයි බෝතලේ 2800ට වික්කා. ඇමතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා. බෝතලේ දැන් 3600 එතනෝල් 1200ට දුන්නත් බෝතලේට පාඩුවක් වෙන්නේ නැහැ. අරක්කු බෝතලේට පාඩුවක් වෙන්නේ නැහැ 1200ට එතනෝල් දුන්නා. හරි ගන්න. ඒ නිසා මම පොඩක් දෙන්න අපිට. අපි ඒ කරදර කරේ නෑනේ. කතානායකතුමාට කරදර කරාද මෙච්චර වෙලා පැත්තකට වෙලා වාඩි වෙලා හිටියා. සභාව පවත්වාගෙන යන්න ගරු මන්ත්‍රීතුමා. ඒ නිසා ගරු කතානායකතුමනි ඇමතුමා 1200ට හරි කමන්නේ එතනෝල් දෙන්න සීනි කර්මාන්තශාලා දෙක වහන්න එපා. සීනි කර්මාන්තශාලා ඔච්චරයි අපිට තියෙන ඉතුරු වෙලා. ඔච්චරමයි තියෙන්නේ කන්තලේ වැව්වා හැමතැනම වැව්වා. දැන් තියෙන්නේ රටට ඔච්චරයි. ඒක ඔබතුමාට අපි කියන්නේ මේ පැල්ලත්තේ ප්‍රශ්නයක් තියෙනවා ලොකු පැල්ලත්ත සෙවණකල ඒ හින්දා වැට් එක පුළුවන් නම් ආණ්ඩුව ආනයනික සුදු සීනි වලට දෙන්න පුළුවන් නම් ඇමතුමා මම එදත් කිව්වා ඇමතුමා විපක්ෂ ඉන්නකොට දක්ෂ ඇමති කෙනෙක්. කර්මාන්ත ඇමතිකම ගත්ත දවසේ එළියට ඇවිල්ලා කිව්වා ඔබතුමා චාමර මට ප්‍රශ්නයක් නැහැ මම ඕන වෙලාවක කැබිනට් පේපර් එකක් දාගන්න පුළුවන් කියලා. එහෙනම් ඔබතුමා ආනයනික සීනි වලට වැට් එක ගැව්වා වගේ මේකේ වැට් එක අයින් කරගන්න. ගරු මන්ත්‍රීතුමා ආණ්ඩුව වැට් එක අයින් කළා දෙන්න රතු සීනි වලට. එතකොට මේ ප්‍රශ්නේ ඉවර වෙනවා. ගරු රෝහණ බණ්ඩාර මහතා අධිකරණ සහ ජාතික ඒකබද්ධතා අමාත්‍යතුමාගේ ඇසීමට ඒ කාලේ නඩු දැම්මා පයිල් හැදුවා. ඒ නඩු සමයි ඔය සමහර ඒවා දැන් ඇවිල්ලා තියෙනවා. හැබැයි මට දැනගන්න ඕන උනේ 2015 යහපාලන ආණ්ඩුවේ ඒ දූෂණ විරෝධී කමිටුවේ අගමැතිතුමියගේ කටින් කියවිච්ච කමිටුවේ අනුර කුමාර ජනාධිපතිතුමාගේ නමත් කමිටුවේ තියෙනවා. ඒ වගේම ආනන්ද විජේපාලගේ නමත් තියෙනවා. ඉතින් ආනන්ද විජේපාල මහත්තයා 2015 යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ තනතුරක් දැරුවා නඩු දාන මේ කමිටුවේ. ඉතින් මට දැනගන්න උවමනාව තිබ්බේ මේ 2015 දූෂණ විරෝධී කමිටුව නීතියානුකූල භාවයක් තිබ්බද නැද්ද කියන එක. හැබැයි අගමැතිතුමිය කියපු විදිහට සමහර වෙලාවට ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් පිහිටවපු මේ දූෂණ විරෝධී කමිටුව නීතියානුකූල නොවන විදිහට පවත්වාගෙන ගියා වගේ පේනවා අපිට. ඔබතුමිය කිව්ව සමහර වචනවලදී. හැබැයි මේ කමිටුවේ වාහනයක් ගැන කියලා තියෙන එක අගමැතිතුමියට මම හිතන්නේ මේකට තොරතුරු දෙන්න බෑ. මම අහලා තියෙන ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ එකේ මට උත්තරයක් ලැබුණේ නැහැ.
මේකේ වාහනයක් මේ පාවිච්චි කරපු අනවසර වාහනයක් ධාවනය කර අනතුරකට ලක් කරලා තියෙනවා. දූෂණ විරෝධී කමිටුවේ 2015. ඒ ගැන ඔබතුමියගෙන් උත්තරයක් ලැබුණා. ඒක පස්සේ මට සභාගත කරත් කමක් නැහැ. ඉතින් ඒ නිසා අතුරු ප්‍රශ්නේ මගේ එච්චරයි. පළවෙනි අතුරු ප්‍රශ්නේ එතුමිය කියපු ටික මම දැනගත්තා. මටත් ඕන උනේ දැනගන්න දූෂණ විරෝධී 2015 ආණ්ඩුවේ යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ හිටියේ කවුද කියලා. ඒක රට දැනගත්තොත් ඇති. ආනන්ද විජේපාල මහත්තයත් හිටියා. අනුර කුමාර ජනාධිපතිතුමත් හිටියා. ගරු කතානායකතුමනි ඒකේ කිසිම රහසක් නැහැ. මීට කලිනුත් අපි මේ තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ. ආනන්ද විජේපාල ගරු ඇමතිතුමා ඒකේ නිලධාරියෙක් හැටියට සේවය කර බවට සහ ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ තුලමත් ඉන්නකොටත් මේ පිළිබඳ ප්‍රකාශ ඕන තරම් අවස්ථාවල කරලා තියෙනවා. මේක අලුත් තොරතුරක් නන් නෙවෙයි. අනිත් එක මම මේක නීති විරෝධී කියන එකක් මගෙන් ප්‍රකාශ වුණේ. දැන් මේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ තියෙන ලිපි ගොනුවල තියෙන තොරතුරු තමයි මම ඉදිරිපත් කරේ. මේක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේ සිද්ධ වෙච්ච දෙයක්. ඔහු ජනාධිපති වෙනකොට මේ ලිපිගොනු ඔහු ජනාධිපති කාර්යාලයට හෝ වෙන තැනකට ගෙනිච්චද කියන එක අපි දන්නේ. දැනට තියෙන ලිපිගොනු අග්‍රාමාත්‍ය කාර්යාලයේ තියෙන ලිපිගොනු වලට අදාළ තොරතුරු තමයි මට ඉදිරිපත් කරන්න හැකියාව තියෙන්නේ. ඒකේ මේ වාහනයක් පිළිබඳවත් ඩිරෙක්ටර් ජෙනරල් කෙනෙක් පිළිබඳවත් කිසිම තොරතුරක් නැහැ. ගරු කතානායකතුමනි අර ඕගනයිසේෂන් මම ඒක සභාගත කරන්නම්. ඒකෙත් එහෙම ඩිරෙක්ටර් ජෙනරල් තනතුරක් ගැන කිසිම තොරතුරක් නැහැ.